දියලනු කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 25ක් පමණ වන බැවින් මේ වන විට රුපියල් 180කට වෙළඳපොළ තුල අලෙවි කරනු ලබන දියලනු කිලෝවක් ඉදිරියේදී රුපියල් 50කට අලෙවි කිරීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පසුගියදා මුවන්ගල උක්සිරිපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අදහස් පළ කරමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වෙළඳපොලේ සීනි අලවිය ව්‍යාපාරිකයින් 5 දෙනෙකුගේ ඒකාධිකාරිය යටතේ පවතින බැවින් සීනි මිලද මෙලෙස ඉහළ ගොස් ඇති බවයි. එබැවින් දේශීය වෙළඳපොලේ අලෙවි කිරීමට නොහැකි නම් විදෙස් රටවල් වෙත අපනයනය කර හෝ සීනි ඒකාධිකාරිය බිඳ දමා සීනි කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළා. හිඟුරාන ගල්ඔය සීනි කර්මාන්තය 51% රජය සතු නමුත් එම අයිතිය රජයට නොලැබෙන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තවමත් මේ සම්බන්ධයෙන් සමාගමට බලපෑම් සිදු නොකළ නමුත් නීත්‍යානුකූලව අදාළ පියවර ගැනීමට කටයුතු කරන බවයි.